සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනා මගේ channel එකට බොහොමත්ම ආදරෙන්. ඉතින් අදත් අරගෙන ආවත් තුන පහ කුඩු රෙසිපි එකක්. මේක අමුතුට පහ කුඩු එකක්. මේක ගෙදර තියෙන දේවල් වලින් ඉතාමත් පහසුවෙන් හදාගන්නට පුළුවන්. අපි සාමාන්‍ය තුන පහ කුඩු හදනවට වඩා පොඩ්ඩක් වෙනස් විදිහකට හදන්නේ. ඉතින් ඔයත් මගේ වීඩියෝ එකක් රෙසිපි එකක් පළවෙනි වතාවට නම් බලන්නේ. මගේ වීඩියෝස් වලට කැමති නම් subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු සෙනින් ඔයාලට බලන්නට පුළුවන්. අපි යමු රෙසිපි එකට. ඉස්සෙල්ලා මේ අරගත්තේ හොඳට සෝදලා වියලා ගත්තු කොත්තමල්ලි ඇට ග්‍රෑම් 125ක්. ඒ විදියටම හොඳට සෝදලා වියලා ගත්තු සූදුරු ග්‍රෑම් 75ක්, මාදුරු ග්‍රෑම් 100ක්, අඟල් 2කමාරක දිග කුරුඳු පොතු කැබැල්ලක්, කරාබු නැටි 10ක්, කරද මුංගු 10ක්, ඒ වගේම අලුත් කලපිංච කොළ හොඳට සෝදලා වෙලලා කොප කාලක් විතර, රම්ප කැබලි 4ක් විතර, ගම්බිරිස් ඇට මේස හැඳි 2ක් විතර, උළුවාල් ඇට මේස හැඳි 2ක් විතර, සුදු කැකුළු කෝප්ප කාලක් විතර ඒවා හොඳට සෝදලා වියලලා ගන්න. තියෙනවා නම් තෝර පරිප්පු මේස හැන්දක් එකතු කරගන්න. නැතිව නම් කමක් නැහැ. මම දාගත්තේ නැහැ. ඊට පස්සේ වියලි මිරිස් කරල් 6ක් 7ක් විතර දාගන්න. අප ඇට තේ හැඳි 2ක් දාගන්න. ඉතින් මේ සියල්ලම එක භාජනයකට දාගන්න. දාගෙන මේක දවස් 2ක් විතර හොඳට වියලා ගන්න. මේක තද අවුවේ වියලා ගන්නවා නම් හොඳයි. වියලා ගනිද්දී එකවරම තියලා වියලා ගන්න නැතුව සැරින් සැරේ අතකාලා මේක කවලම් කරගන්න. ඉතින් මෙන්න මේ විදියට ඉස්සෙල්ලාම කවලම් කරගෙන ඔක්කොම මික්ස් කරගෙන තමයි අපි අවුවේ තියන්නේ. ඊට පස්සේ අපි මේක දවස් 2ක් විතර වියලා ගන්න. වතුර අහුවෙන්නට දෙන්න එපා. ඉතින් මේ විදියට වියලා ගත්තාම ගොඩක් සැහැල්ලුවෙන් එහා මෙහා යනවා. ඉතින් භාජනයක් ලිපේ තියාගෙන මේක රත් කරගන්නට අවශ්‍යයි. ඉතින් ඔයා බලනවා ඇති අමු 3-5 ඇයි මේ භාජනයක් ලිපේ තියලා රත් කරන්න කියලා. මොකද මේ 3-5 වර්ග නරක් වෙන්නට පුළුවන්. ඊට අමතරව මේකේ සුවඳ එන්නට කොහොම සාමාන්‍ය ගින්දරේ මේක විනාඩි 12ක් විතර පොඩ්ඩක් බැද ගන්නට අවශ්‍යයි. ගින්දර වැඩි කරගන්න එපා. ඔයාට කළු කරගන්නට අවශ්‍ය නැහැ අමු 3-5 දැද්දී. ඒ හින්දා කඩේ පැහැය ගන්නට අපිට විනාඩි 12ක් විතර මෙන්න මේ විදියට හොඳට කවලම් කරගෙන සාමාන්‍යයෙන් බොහොම අඩු ගින්දරක බැද ගන්න. එතකොට ඔයාගේ ඇට ටික හොඳට බැදිලා, ඒ කියන්නේ මේක කළු වෙන්නට එහෙම බැදෙන්නේ නැහැ. නිකන් මේක අඹරන්න පුළුවන් ප්‍රමාණයේ නරක් නොවන ලෙවල් එකකට සාමාන්‍යයෙන් බැදගත්තට පස්සේ ඒකයි මම කිව්වේ අඩු ගින්දරේ විනාඩි 12ක් විතර බැද ගන්න. බැදගෙන මේක බ්ලෙන්ඩ් එකේ දාලා අඹර ගන්නට අවශ්‍යයි. ඉතින් මේ ප්‍රමාණවල් වලින් කුඩු 250ක් 300ක් අතර ප්‍රමාණයක් හදාගන්නට පුළුවන්. මෙහෙම හොඳට කවලම් කරගන්න. වියලි මිරිස් එක හොඳට වේලුනේ නැත්තම් කරපිංච එකත් හොඳට වියලා ගන්න බැරි වුණා නම් ඒක පොඩ්ඩක් කලින් දාලා බැද ගන්න. එකවරම බදින්න ගියොත් මොකද මිරිස් එක අඹරන්න බැරි වෙනවා. ඒ හින්දා ඒක වෙනම කලින් දාලා හොඳට කබලේ බැද ගන්න. ඉතින් කබලේ බැදගෙන ලිපෙන් බාගෙන මේ වගේ ඇට වර්ග බදිද්දී පතුල ඝනකම් භාජනයක් හෝ මැටි භාජනයක් අරගන්න. මොකද ඇට ටික පිච්චෙන්නට පුළුවන්. මේ විදියට අරගත්තොත් අපිට ඉතාමත් සීරුවට මේක බැද ගන්නට පුළුවන්. මේ මිශ්‍රණය ලිපෙන් බාලත් ටික වේලාවක් කවලම් කරගන්න. එහෙම නැත්නම් වෙනත් භාජනයකට මාරු කරගන්න. විනාඩි 10ක් විතර හොඳට නිවෙන්නට දෙන්න. දැන් මේ මගේ මිශ්‍රණය හොඳට නිවිලා තියෙන්නේ. ඊට පස්සේ බ්ලෙන්ඩර් ජාර් එක අරගෙන ඔයාට අඹරන්න හැකි ප්‍රමාණවල් දාලා හොඳ බ්ලෙන්ඩ් එකක් ගන්න. හොඳට ඇඹරෙන්න. දාලා මෙන්න මේ විදියට හොඳ තුනී කුඩක් එනකන් අඹර ගන්න. අපේ බ්ලෙන්ඩ් එකේ අපි නවත්ත පොඩ්ඩක් කවලම් කර අඹර ගන්න. එතකොට ලස්සනට ඇඹරෙනවා. ඉතින් මෙන්න මේ විදියට අපි සියලෝම 3-5 කුඩු ටික එකතු කරගන්නවා. ඔයාට මේක අඹර ගන්න ප්‍රමාණය අනුව පැහැය හිමි වෙන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට සුවඳ හමන කෑම රසවත් කරන 3-5 කුඩු එකක් අපි හදාගත්තා. ඉතින් ව්‍යංජනයකට අප සහ උළුහල් වගේ දේවල් එකතු කරද්දී චොට්ටක් අඩුවෙන් මේ 3-5 එක දාද්දී එකතු කරන්න. එකතු නොකර ඉන්නට එපා. ඔයාගේ රස අනුව වෙනස් කරගන්න. ඊට අමතරව ඊටමත් උකු 3-5 එකක් තමයි මේ 3-5 එක. සාමාන්‍යයෙන් පොල් කිරි නැතුව වුණත් හොඳ ටෙම්පරාදුවකට ගැලපෙනවා. ඒ වගේම මේක ඔයාගේ ප්‍රමාණවල අනුව වෙනස් වෙන්නට පුළුවන්. ග්‍රෑම් 250ක එළවලු කරියකට පොරවගත් එහෙඳ එකමාරක් වගේ හොඳටම සෑහෙනවා. ඉතින් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සුබ දවසක් ගිහින් එන්නම්.